ඉතින් ඔයාලට දිග නිවාඩුවකට පස්සේ ඔන්න ඉතින් අද තමයි මම වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම බලන්න ආවේ. පහුගිය දවස් ටිකේ මම වීඩියෝ ගෙනාවේ නැත්තේ ඇයි, මම YouTube එකෙන් මෙච්චර දිග නිවාඩුවක් ගත්තේ ඇයි කියන එක අපි වීඩියෝ එකේ මැද හරියේදී වගේ කතා කරමු ඉතින් අපි දෙන්නා ගෙදරට අවශ්‍ය කරන බඩු ගන්න ඔන්න ටවුන් එකට ගියා. ඒ වෙලාවේ පාර දෙපැත්තේ තියෙන වෙල්යාය ගොඩාක් ලස්සනට තිබුණා. ඉතින් මම ඒ වෙලාවේ ගත්ත වීඩියෝ කොටසක් තමයි ඔයාලට වීඩියෝ එකේ මුලින්ම එකතු කරේ. මට මේ පාර කඩේ අලුතෙන්ම ගෙනත් තිබුණා සබන් කිලෝ 2 පැකට්. ඉතින් මම කිලෝ 2 පැකට් එකක් ගත්තා. මොකද ඒක කිලෝ එක ගන්නවට වැඩිය ලාභයි. ඒ වගේම තව හම්බ වුණා මට මෙන්න මේ ලයිෆ් බොයි ෂැම්පූ එක. ඒකත් රුපියල් 950ක් වගේ වුණේ. ඒ ෂැම්පූ එක ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් අපි 700ට 800ට වගේ ගන්න ෂැම්පූ එකක් වගේ නෙමෙයි. ඊට වඩා මිලිලිටර් ප්‍රමාණය එහෙම වැඩි. මට මිලිලිටර් ගාණ මතක නැහැ. ඉතින් මේ ෂැම්පූ එකත් වාසියින්ද මම ගත්තා. බඩු ටික අස් කරන ගමන් අනිවාර්යයෙන්ම මම හැමදාම කරන වැඩක් නේ බිල් එක චෙක් කරගන්න එක. ඉතින් ඒකේ තියෙන අයිටම් ටික අපිට ඇවිත් තියනවද එහෙම නැත්නම් මොනවා හරි බැරි වෙලාද බිල් එක දාලා ඒක ගන්න බැරි වෙලාද අර එමේ මම ඒ දේවල් අනිවාර්යයෙන්ම චෙක් කරගන්නවා. ඉතින් මම මේ විදිහට බඩු අස් කරලා අදාළ බකට් එකේ තියෙන්නේ මොනවද, බෝතලේ තියෙන්නේ මොනවද කියන එක බකට් එකේ පියනේ උඩයි, බෝතලේ පියනේ උඩයි අනිවාර්යයෙන්ම ලියලා සෙලෝ ටේප් පොඩි කෑල්ලකින් අලවනවා. ගෙදර ඉන්නේ මං විතරක් නෙවෙයිනේ. ඉතින් එතකොට මම මොකක් හරි වැඩක් කරන අවස්ථාවක හරි මම ගෙදර හිටියේ නැති වෙලාවක හරි ගෙදර ඉන්න අයට අදාළ බඩු මේ බකට් එකේ තියෙන්නේ කියලා හොයාගන්න ලේසි වෙන්න තමයි මම ඒ වගේ කරන්නේ. ඒ වගේම මෙහෙම ලේබල් එකක් ගහන එකෙන් ගෙදර ඉන්න අයට විතරක් නෙමෙයි මටත් ගොඩාක් ලේසි. මොකද මටත් අමතක වෙන අවස්ථා තියෙනවා මේ බකට් එකේ තියෙන්නේ මොනවද, මේ බකට් එකේ තියෙන්නේ මොනවද කියලා හදිස්සි වෙලාවට. බඩු අස් කරන ගමන් මට හිතුණා මගේ ෆ්‍රිජ් එකේ වීඩියෝ කොටසකුත් අරගන්න ඕනි කියලා. ඉතින් මම ඒ වෙලාවේ අරගත්තා. ඔයාලටත් පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම මේ පොඩි වීඩියෝ කොටස එකතු කරේ. මේ ෆ්‍රිජ් එක හස්බන්ඩ් ගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි අරගෙන ආවේ. ඉතින් එදා ඉඳන් අද මේ මොහොත වෙනකම්ම මේ ෆ්‍රිජ් එක එදා ගේනකොට තිබ්බා විදිහටම මේ අවස්ථාව වෙනකනුත් තියෙනවා. ඇත්තටම කිසිම දවසක මේ ෆ්‍රිජ් එක ජරා වෙලා නැහැ. කිසිම ගඳක්වත් කිසිම දෙයක් ඇවිත් නැහැ. මොකද මම එළවලු එහෙම අස් කරගන්නේ ওই විදිහට පොඩි අයිස්ක්‍රීම් බකට් වල දාලා. ඉතින් මට දැනට තියෙන අයිස්ක්‍රීම් බකට් තමයි ඒ ඇරුණකොට ෆ්‍රිජ් එක ඕගනයිස් කරගන්න භාජන මගේ ගාව නැහැ තාම. අපි අපිව පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා වගේ අපේ ගෙවලුත් අපි මේ විදිහටම පිරිසිදුවට පිළිවෙලට අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම විය යුත්තේ. නැත්තම් හරි අපහසුයි අපිට ජීවත් වෙන්න ඉතින්. මේ ඉතින් පහුවදා මේ විදිහට පෝංචි හදලා ඊට පස්සේ කතුරු ගුණයක් වල මැල්ලුමක් හදලා කරවිල හදාගත්තා. ඊට අමතරව හාල් මැස්ස තෙම්පරාදුවක් දාගත්තා පහුවදාටත් එක්කලාම. ඉතින් ওই විදිහට මම යලත් ඉවර කරගත්තා. අපේ බිස්නස් එක නිසා තමයි මම පහුගිය දවස්වල YouTube එකෙන් දිගම නිවාඩුවක් ගත්තේ. මොකද බිස්නස් එකේ වැඩි දියුණු විදිහට කරගන්න ඕන නිසා අපි ගොඩක් අයිටම් බිස්නස් එකට එකතු කරගත්තා. මම ෆොටෝ දාපු විදිහේ නෙළුම් පෝච්චි, නෙළුම් මල් ඔය වගේ දේවල්. ඉතින් ඒ නිසා තමයි මම ගොඩාක්ම වීඩියෝ ගේන්න පරක්කු වුණේ. ගොඩක් කාර්යබහුල වුණේ. ඉතින් මම පුළුවන් ඉක්මනින් ආයෙත් වීඩියෝ එකක් කරගෙන ඔයාලා හැමෝම බලලා යන්න එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.